ශ්‍රී ලංකාවේ පොදු පෙවාහන පද්ධතිය ඩිජිටල් යුගයකට ගෙනියන විශාල පියවරක් විදිහට අප්‍රේල් 24 වෙනිදා ඉඳන් මගීන්ට බස් ගාස්තු ගෙවන්න බැංකු කාඩ්පත් භාවිතා කරන්න පුළුවන් වෙනවා. මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ පෙවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එකතුව. මේ සේවාව නිල වශයෙන් ආරම්භ කරන්නේ මාකුඹර බහුමාදිලි පෙවාහන මධ්‍යස්ථානයේදී. ඔයාගේ බැංකු ඩෙබිට් කාඩ් පත හෝ ක්‍රෙඩිට් කාඩ් පත බස් එකේ තියෙන කාඩ් රීඩරයට තියන්න. ඉතින් ඊට පස්සේ ගාස්තුව ස්වයංක්‍රීයම කපහරිනවා. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදුරත්නායක මහතා කියන විදිහට ප්‍රධාන රාජ්‍ය සහ පෞද්ගලික බැංකු 5ක් දෙනටමත් මේ වැඩසටහනට සහාය දීලා තියෙනවා. මේකෙන් ඇති වාසි තමයි සල්ලි කාසි රැගෙන යන්න ඕනේ නැහැ. ඒ වගේම කුටා සටහන් ටිකට් ගැන කරදර වෙන්න ඕනේ නැහැ. වේගවත් ගෙවීම් ක්‍රමයක් තියෙනවා. මොකද කාඩ් පත විතරයි තියෙන්න ඕනේ. ආරක්ෂිතව සල්ලි අතර ගන්න ඉතුරු ගන්න වගේ දේවල් ප්‍රශ්න වෙන්නේ නැහැ. පහසුවෙන් විශේෂයෙන්ම මහා නගර ගමනාගමනයට මේක විශාල පහසුවක් වෙනවා. මේ තමයි ශ්‍රී ලංකාවේ පෙවාහන ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් ආරම්භ වෙන විදිහ. ඉතින් අප්‍රේල් 24 වෙනිදා ඉඳන් පහුදා ඉඳන් විශේෂයෙන්ම ගාල්ල මාතර බදුල්ල යන අයට මේක විශාල පහසුවක් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ අප්ඩේට් අරගෙන ලබන සතියෙත් වෙනකන් මේ channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.